2025 වෙසක් සමයේ මගේ කාලය වැඩිපුර ගත වෙන්නේ රෝහලක. එයට හේතුව මේ දවස්වල මගේ දායබර බිරිඳ අසනීපයෙන් බ්‍රිස්බේන් නුවර ප්‍රින්සස් ඇලෙක්සැන්ඩ්‍රා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන නිසයි. මේ රෝහල පිළිබඳවත් අසනීපය පිළිබඳවත් කතා කිරීම නොවෙයි මගේ අපේක්ෂාව. මේ ප්‍රින්සස් ඇලෙක්සැන්ඩර් රෝහලේ වැඩ කරන දක්ෂ වෛද්‍යවරුන් කැපවී වැඩ කරන සෙසු සේවක සේවිකාවන් ගැන කතා කිරීම මගේ පරමාර්ථය නොවේ. මම උත්සාහ කරන්නේ මට මේ සුන්දර රෝහලේ හමු සුවිශේෂ චරිතයක් ගැන කතා කිරීමයි. චෑන් හෝ නම් 86 හැවිරිදි මැලේසියානු චීන ජාතිකයා මට හමු වෙන්නේ මේ රෝහලේදී. රෝහලට එන අය සඳහා භාවිතා කිරීමට තිබෙන ඊටාම පවිත්‍ර රමණීය ලොබියේ එතුමා මට මුණ ගැහෙන්නේ. එතුමාගේ වයස අවුරුදු 86ක්. ඔහු නිරත වී සිටි කාර්යය තමයි ගිටාරයක් වාදනය කරමින් ඊටාම මෘදු හඬින් ප්‍රසන්නව ගීත ගායනා කරමින් සිටීම. ඊට ගැළපෙන ශබ්ද විකාශන කට්ටලයක් නිසි හඬට සංවිධානය කර ඔහු ඉදිරියේ තිබුණා. ඔහු පැළඳගෙන සිටියේ ස්වේච්ඡා සේවකයා කියන ලාංඡනය. මේ රෝහලේ විවිධ කටයුතු වලට ස්වේච්ඡාවෙන් දායක වන විශාල පිරිසක් සිටිනවා. ඒ අයගෙන් බොහෝම දෙනෙක් වැඩිහිටියන්, වියපත් වූවන්, විශ්‍රාමිකයින්. චෑන්ගේ ගීත ගායනයට සවන් දී සිටිමා ඔහු සමග ප්‍රසන්න සංවාදයක් ආරම්භ කළා. ඔහු ඊටාම ප්‍රීතියෙන් මා සමග කතා බහ කළේ. මැලේසියාවෙන් මේ රටට සංක්‍රමණය වෙලා අවුරුදු 50ක් කියලා ඔහු මට දැනුම් දුන්නා. මැලේසියාවේ වෙසෙන ඇතැම් ශ්‍රී ලාංකිකයන් සමග ඔහු සමීපව ආශ්‍රය කරන බවත් පැවසූ අතර ඒ අය මැලේසියාවෙන් පැමිණි අයගෙන් පැවතෙන්නන් බවත් මට විස්තර කර දුන්නා. සතියකට වතාවක් අඟහරුවාදා උදේ 9ට විතර පීඒ රෝහලට ඇවිත් ප්‍රින්සස් ඇලෙක්සැන්ඩ්‍රා රෝහලට ඇවිල්ලා පැය 3:00ක් විතර ලොබියේ කාලය ගත කරමින් ජනතාවගේ හිත සැනසෙන පරිදි ඔහු ගීත ගායනය කරමින් කල් ගත කරන බව, මේ වසර කිහිපයක් කරගෙන යන බවත් ඔහු සඳහන් කළා. මට දෙන්න පුළුවන් මෙච්චරයි. ඒ දේ මම දෙනවා. තවත් කෙනෙකුට දෙන්නට මට තියෙන දේ දීමෙන් මා ලබන තෘප්තිය අනන්තයි. තවත් වැඩිපුර කරුණක් ඔහු කිව්වා. මාත් ඔබ වගේම බෞද්ධයෙක්. ලොකු පින්කම් කරනවට වඩා පුළුවන් දෙයක් දන් දෙන එක, තියෙන දෙයක් දන් දෙන එක විශාල තෘප්තිය.
You